ගෝල්ඩ් වලට ඊළඟ සතිය කොහොමද ප්ලෑන් කරන්න කියලා තමයි මම මේ හිතන්නේ. ඒ කියන්නේ ඊළඟ සතිය කියන්නේ මාර්තු 13 වෙනිදා ඉඳන් 17 වෙනිදා වෙනකම් ගෝල්ඩ් කොහොමද ප්ලෑන් කරන්න කියන එක. මම පීරියඩ් සෙපරේට් එක දාගන්නවා අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා. එතකොට බැලුවන් පස්සේ පේනවා ගිය මාසේ ගෝල්ඩ් ජනවාරි 1 වෙනිදා ඉඳන් 2017 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2017 ජනවාරි 1 වෙනිදා වෙනකම්ම මාකට් එක සයිඩ්වේ ට්‍රෙන්ඩ් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක සයිඩ්වේ ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මම පේනවනේ මේ හරියේදී මේ ඒරියා එකේ විතරයි මාකට් එක මේ මූව් වෙලා තියෙන්නේ. පේනවනේ මේ ඒරියා එකේ විතරයි. ඒරියා එක මෙහෙම ඒරියා එකට දාගමු මෙහෙම. මෙන්න මේ ඒරියා එකේ විතරයි ඔයගොල්ලන්ට පේනවා ඇති මාකට් එක මූව් වෙලා තියෙන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් දැන් මේ අපි යන මාසේ මේ යන ටිකේ මේ ඒරියා එකේ තමයි මාකට් එක යමින් පවතින්නේ. ඉතින් මේ ඒරියා එකේදී අපි කොහොමද ලෝන් ටර්මෙන්ට වෙලා ලාභයක් ලබන්න කියලා තමයි ප්ලෑන් කරන්න ඕනේ. එතකොට මෙතන තව මම බලනවා කොහොමද සපෝටිව් ලෙවල් එකක් මේ හරිය තියෙනවද ඒ අතර කියලා. පොඩි සපෝටිව් ලෙවල් එකක් මට පේනවා මෙන්න මේ එතන. මම ඒක එතන සපෝටිව් වෙයි කියලා හිතලා ගත්තේ. එක කැන්ල් එකක් මෙතනින් ෂැඩෝ එක හදලා උඩ ගිහිල්ලා තියෙනවා. දෙකක් හදලා උඩ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ දෙකත් එතනින් හදලා මාකට් එක උඩ ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනට බුල්ස් ඩොජ් එකක් තියෙනවා. ඒ නිසා මේ හරි සපෝටිව් තැනක් කියලා මම හිතුවා. ඒ වගේම පුළුවන් රෙසිස්ටන්ට් තැනක් හිතාගන්න. මම මෙතන රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා හිතාගත්තේ. මෙතන ෂැඩෝ එකක් හදලා තියෙනවා. ඒ වගේ මෙතන ෂැඩෝ එකක් හදලා තියෙනවා. මෙතන මාකට් එක රිජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මෙතන රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා හිතාගත්තා. ඊට පස්සේ මම වීක්ලි වලට යනවා. වීක්ලි චාර්ට් එකට ගියාන් පස්සේ මම බලනවා කොහොමද ගෝල්ඩ් ලෝන් ටර්ම් කොහොමද සපෝටිව් රෙසිස්ටන්ට් ලෙවල් ටිකක් තියෙනවද කියලා. මෙතන සපෝටිව් ලෙවල් එකක් තියෙනවා. ඒත් මම මන්ත්ලි එක ඇඳලා නිසා මම මෙතන තියාගෙන ඉන්නවා. මම වීක්ලි එකට වෙනම එකක් අඳින්න අඳින්නත් පුළුවන් වීක්ලි එකට. මෙන්න මේ සපෝටිව් අඳිනවා නම් කොහොමද මෙතනට වීක්ලි අඳින්න අවශ්‍ය නැහැ. එතනට ගන්න බෑ සපෝටිව් ලෙවල් එකක් හරියට. ලෝන් ටර්ම් කරනකොට පොඩි සපෝටිව් ලෙවල් ගැන හිතන්නේ නැහැ. ඒක නිසා මම මෙතනට සපෝටිව් ලෙවල් එකක් කියලා ගමු. සපෝටිව් ඒරියා කියලා මේ හරියට ගමු. එච්චරයි. ඊට පස්සේ ඩේලි වලට යනවා. ඩේලි චාර්ට් එක බලුවම අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ බලන්න පුළුවන්. 2017 වෙනි මාසෙන් පස්සේ ගෝල්ඩ් මාකට් එක සම්පූර්ණයෙන්ම සෙල් වෙලා තියෙන්නේ. මාකට් එක පල්ලෙහාට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම 2016 වෙනි මාසයේ කියන්නේ ගිය අවුරුද්දේ අන්තිම මාසෙන් පස්සේ මාකට් එක යම්කිසි උඩට යෑමක් තියෙනවා. ඒ උඩට යෑමක් තිබිලා මාකට් එක මෙතන
මේ හරියේදී මේ හරිය රෙසිස්ටන්ට් වෙලා තියෙනවා. ඒක රෙසිස්ටන්ට් වෙලා මේ හරියේදී රෙසිස්ටන්ට් වෙලා තියෙනවා. මම ඩේලි වලට පොඩි ගන්න පොඩි ඉරක් ගහගන්න කියන්නේ පළල අඩු වෙනවා. මෙන්න මේ හරියේදී තමයි රෙසිස්ටන්ට් ලයින් එකක් තියෙනවා. මේ හරියේදී අපව මාකට් එක හැරලා තියෙනවා. ඕල් මාකට් එක මෙතන හැරලා තියෙනවා. නමුත් මෙතනදී බොලිෂ් කැන්ල් එක අන්තිම සතිය හැදුවා. නිවුස් වල බලපෑමත් එක්ක. ඒත් නමුත් තව දුරටත් මේක බයි වේද කියන එක තමයි හිතන්න ඕනේ. ඒ හදපු තැන ඇවිල්ලා මෙතන මෙහෙමයි පොඩි බයි සිග්නල් එකක් තියෙනවා. නමුත් වීක්ලි කැන්ල් එක ගත්තම මෙතනින් ඉවර කරලා තියෙනවා. සමහර විට මම හිතනවා යම්කිසි උඩයම 1 hour බැලුවොත් 4 hour බැලුවොත් මේව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳින්න පුළුවන්. මොකද මේ රටාවක් තියෙන නිසා දැන් මේ රටාවක් තියෙනවා. මේ වගේ රටාවක් තියෙනවා. රයිට්. තාම බයි වේ කියලා කියන්න බෑ. මොකද මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා නැහැ. ඒ කියන්නේ මාකට් එක මේ කැන්ල් එක හැදුවට ලෝන් ටර්ම් ගෝල්ඩ් මාකට් එක බයි වෙනවා කියලා අදහසක් ගන්න බෑ. සමහර විට මේ තැනදී මාකට් එක බ්‍රේක් කරලා උඩට යන්න පුළුවන්. උඩට ගිහලා නැවත ආපහු මේ හරිය රීටෙස්ට් කරයි කියන අදහස මගේ තියෙනවා. මම හිතන විදිහට බ්‍රේක් වුණත් නැවත ආපස්සට ඇවිල්ලා මේ රීටෙස්ට් කරයි කියලා අදහසක් තියෙනවා. සමහර මේ සපෝටිව් මෙන්න මේ සපෝටිව් ලෙවල් එකට මාකට් එක ඒ කියන එක තියෙනවා. ඒ ඇවිල්ලා මොකක් හරි වෙනසක් වෙයි කියලා තමයි මගේ අදහසක් තියෙන්නේ. ගෝල්ඩ් මාකට් එක කියන්නේ ගෝල්ඩ් මාකට් එක පොඩි සිග්නල් එකක් තියෙනවා හැරෙන්න යනවා කියන එක. නමුත් ලෝන් ටර්ම් හැරලා නැහැ. සමහරට මේ හරියට නැවත එන්න පුළුවන්. හැබැයි මේ කැන්ල් එක නිසා හැබැයි ටිකක් උඩ ගිහිල්ලා එන්න පුළුවන්. සමහරට හෙට මන්ඩේ උඩ ගිහිල්ලා නිවුස් තියෙන බදාදා වගේනේ. අපි බලමු නිවුස් කාන USD වල නිවුස් හොඳටම තියෙන කාටද කියලා. USD නිවුස් තියෙන්නේ හොඳටම නිවුස් තියෙන්නේ බදාදානේ. බදාදා රාස්පතින්දා බ්‍රහස්පතින්දාත් තියෙනවා. සිකුරාදාත් තියෙනවා. ඉතින් මේ දවස් තුනේදී මාකට් එක මේ නිවුස් වලින් පස්සේ ආපහු බයි වෙයි කියලා මම අදහසක් තියෙනවා. නමුත් මේ නිවුස් වලට කලින් තමයි සෞදාගාරුව සමහරට ටිකක් බයි වෙන්න පුළුවන්. මේ ලයින් එක ටෙස්ට් කරන්න පුළුවන්. මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටෙස්ට් කරන්න පුළුවන් සෞදාගාරුව ආද. නමුත් බදාදෙන් පස්සේ ටිකක් ආපස්සට ඇවිල්ලා ටෙස්ට් කරලා යයි කියලා තමයි නිවුස් වලින් මම හිතන්නේ. බලමු කොහමද කියලා. එහෙම කියන්න බෑ කපාට. දැනට තියෙන කැන්ල් හැදිලා තියෙන විදියෙන් තමයි මම මේ දැනට අයිඩියා ගන්නෙ. එතකොට කවුරු හරි ලෝන් ටර්ම් එන්ටර් වෙන්න ඉන්නවා නම් ගෝල්ඩ් මාකට් එකට මේ හරිය හැදෙන කැන්ල් එක දිහා බලන්න වෙනවා. මේ ට්‍රෙන්ඩ් ලයින් එක දිහා. මෙතනදී කැන්ල් එක කොහොමද රිජෙක්ට් කරලා ෂැඩෝ එකක් එක්ක කැන්ල් එකක් ආපස්සට හැදෙනවද 1 hour chart එකේ. මේ ගෝල්ඩ් මාකට් එකත් ලබන සතියේ මං හිතන විදිහට පොඩි ස්ක්ලැප් වගේ පොඩි ප්‍රොෆිට් තමයි යන්න පුළුවන්. මාකට් එක ගොඩක් වෙලා රැඳිලා ඉන්න හොඳ නැහැ. මෙන්න මේ ඒරියා එකේ ට්‍රේඩ් කරන්න වෙන්නේ අපිට. මම මේ අදපු ඒරියා එකේ
තමයි ට්‍රේඩ් කරන්න වෙන්නේ. මේ ඒරියා එකේ මෙයි නිවුස් වල හෝ යම් කිසි මේකගේ බලපෑමකින් පස්සේ හරියට මේක බ්‍රේක් කරලා යයි. ඉතින් ගෝල්ඩ් මාකට් එක ට්‍රේඩ් කරන ඒරියා එක සේෆ් ඒරියා එකක් තමයි මේ ඒරියා එකේ. හැබැයි මේ ඒරියා එකේදී ගොඩක් කල්පනා වෙන්න ඕනේ කැනල් හදන විදිය. මොකද කොයි වෙලේ හරි මේ ඒරියා එක කඩාගෙන උඩට යන්නත් පුළුවන්. ඒ වගේ මේ ඒරියා එක කඩාගෙන පල්ලෙහාට යන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හොඳටම මේ ඒරියා එකේ හැදෙන කැනල් බලලා තමයි එන්ටර් වෙනවා නම් එන්ටර් වෙන්න ඕනේ. ෂෝට් ටර්ම් තමයි එන්ටර් වෙන්න පුළුවන් දැනට. ලොන්ග් ටර්ම් එන්ටර් වෙන්න ක්‍රමයක් නැහැ. තාම ලොකු අයිඩියා මෙතනින් මාකට් එක උඩ ගියාට සාර්ථක උඩ යෑමක් නෙමෙයි, සපෝටිව් කරලානේ. ෂැඩෝ හදලා නැහැ වැඩි. ඒක නිසා හරියටම හිතන්න අමාරුයි. ඒක තමයි ඉතින් ගෝල්ඩ් මාකට් එකේ මේ ඒරියා එකේ මෙන්න මේ ඒරියා එක පේනවා ඇති. මේ ඒරියා එකේදී ට්‍රේඩ් කරන්න හරි මේ ඒරියා එකට එනකොට මාකට් එකට එනකොට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ට්‍රේඩ් කරන්න යන්න එපා මොන පැත්තට හැදෙද කියලා දන්න. ඒ වගේම මේ ඒරියා එකේදී දැන් මේ ඒරියා එකට සෙල් කරා නම් සෙල් සිග්නල් එකක් හැදුනම් පස්සේ සෙල් වෙන්න ෂැඩෝ එකක් එක්ක රිජෙක්ට් වෙලා මේ හරි කැනල් එක හැදුනොත් සෙල් එකට එන්ටර් වෙන්න පුළුවන්. එන්ටර් වෙලා ටේක ප්‍රොෆිට් ගන්න පුළුවන්. මේ හරිය වෙනකොට මේ හරිය වෙනකොට ටේක ප්‍රොෆිට් ගන්න පුළුවන්. මේ හරියට ටේක ප්‍රොෆිට් ගන්න පුළුවන්. මේ ඒරියාගේ ටේක ප්‍රොෆිට් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ සෙල් කරොත්. ඒ වගේ මේ ඒරියා එකේදී දැනට නම් නැහැ. දැන් ඉස්සරහදී 1 hour එම කැනල් හැදුනොත් මෙහෙම ෂැඩෝ එකක් එක්ක පොඩ්ඩක් බවුන්ස් වෙනවා වගේ මේ ඒරියාවේදී බයි ලිමිට් කරලා ආපහු මේ ඒරියා එකේදී ටේක ප්‍රොෆිට් කරගන්න ඕන අනිවාර්යයෙන්. මොකද මේ ඒරියාවෙන් පස්සේ ආපහු මාකට් එක මෙහෙට ඇවිල්ලා මේ ලයින් එක කඩාගෙන යයිද කියන එක හිතන්න බෑ. ඒක නිසා එතකොට ගෝල්ඩ් බැලුවම මේන් ට්‍රෙන්ඩ් එක සෙල්. මේ 4 hour chart එක බැලුවම පස්සේ අපිට තේරෙනවා 2017 පෙබරවාරි 27 න් පස්සේ අද වෙනකම්ම පෙබරවාරි අද මාර්තු 12 වෙනකම්ම ගෝල්ඩ් මාකට් එක මේ ආකාරයට මෙහෙම සෙල් වෙලා තමයි යන්නේ. ඉතින් මේ ඒරියා මං හිතනවා මේ වගේ කැනල් එකක් හදපු නිසා ගෝල්ඩ් මාකට් එක මේ ලයින් එක ටෙස්ට් කරයි කියලා. ඉතින් මේ ලයින් එක ටෙස්ට් කරන වෙලාවේදී අපි ටෙස්ට් කරලා එන පිළිතුර හොයාගන්න ඕනේ කැනල් එකකින්ම තමයි. ඉතින් 4 hour කැනල් එකක් හැදෙන්නේ කොහොමද, මේ හරියදී 1 hour කැනල් එකක් හැදෙන්නේ කොහොමද කියන එක බලලා තමයි එන්ටර් වෙන්න ඕනේ. හොඳම වැඩේ මේ හරියදී එන්ටර් වෙන්න එපා මාකට් එකට. මේ ලයින් එක හරියදී. මොකද හරියට අදහසක් ගන්න බෑ. දැනට අදහසක් නම් කොහොමත් ගන්න බෑ. ඒ වෙලාවට අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැනට නම් අදහසක් ගන්න බෑ. ඒ නිසා මේ හරියදී එන්ටර් වෙන්න එපා. බයි කරන්න යන්නත් එපා. සෙල් කරන්න යන්නත් එපා. සෙල් කරනවා නම් සෙල් කරන්න මොනවාරි ෂැඩෝ එකක් හදලා මේ වගේ පේනවනේ මේ වගේ රිජෙක්ෂන් කැනල් දෙකක්වත් හදනකන් ඉඳලා එන්ටර් වෙන්න ඕනේ. මේ වගේ ඒ වගේම බයි කරනවා නම් බයි කරනකොට මෙන්න මේ වගේ මේ ලොකු ෂැඩෝ එකක් එක්ක සපෝටිව් කැනල් හදනකන් ඉඳලා එන්ටර් වෙන්න ඕනේ. 4 hour නම් 1 hour එමයි. ඒ වගේ තමයි එන්ටර් වෙන්න. කොහොම එන්ටර් වුණත් ටේක් අ ප්‍රොෆිට් මේ සෙල් කරොත් මේ හරියෙන් මේ හරියෙන් වගේ ටේක් අ ප්‍රොෆිට් කරගන්න මේ තැන් දෙකෙන්. මෙන්න මේ තැන් දෙකෙන් ටේක් අ ප්‍රොෆිට් කරගන්න ඕනේ. ඒ වගේම මේ හරිය ෂැඩෝ එකක් හදලා මේ වගේ ෂැඩෝ දෙයක් වගේ කැනල් එකක් හදලා ඒ වගේ ජම්ප් වෙනවා නම් ඒ හරියෙන් බයි ලිමිට් කරලා එන්ටර් වුණොත් මේ හරියේදී ටේක් අ ප්‍රොෆිට් කරගන්න ඕන අනිවාර්යයෙන්ම. මේ හරියේ විතරයි ට්‍රේඩ් කරන්න සේෆ් ඒරියා එකක් තියෙන්නේ. මේ ඒරියා එකේදී ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න යන්න එපා.
මේ ඒරියා එක ඇතුලේදී කරන ට්‍රේඩ් එකක් තමයි. හැබැයි මේ ඒරියාගේ කරනකොට අනිවාර්යයෙන්ම පොඩි ප්‍රොෆිට් වලින් අයින් වෙන්න ඕනේ. මොකද හිතා ගන්න බැරි වෙලාවක මෙතනින් එක පාට මාකට් එක උඩ යන්න පුළුවන්. මෙතනින් පල්ලයට යන්න පුළුවන්. ඉතින් මේ ඒරියා එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් මගේ එකේ පිප් 100ක් වගේ තියෙන්නේ ඒරියා එක. ඉතින් පිප් 100ක් වගේ ඒරියා එකේදී පිප් 20ක් පිප් 10ක වගේ ප්‍රොෆිට් තමයි ගන්න ඕනේ. ඊටු ටික ගන්න බෑ. ගෝල්ඩ් මාකට් එක එහෙමයි. මේ විදිහට පොඩ්ඩක් ප්ලෑන් කරලා මාකට් එකට එන්ට වුණොත් මං හිතනවා මාකට් එකේ ගොඩක් වීක්ලි කැන්ඩල් එක බැලුවම මම හිතනවා කොහොම මාකට් එක මෙන්න මේ හරිය ටෙස්ට් කරලා නැවත ආපස්සට ඇවිල්ලා ආපහු මේ ලයින් එක මෙන්න මේ හරිය ආපහු ටෙස්ට් කරයි. මේ හරිය ටෙස්ට් කරලා මේ හරියත් ටෙස්ට් කරලා මේ මාකට් එක මේ හරියේදී බවුන්ස් උනේ නැති වුණොත්, ඒ කියන්නේ ෂැඩෝ එකක් හදලා මාකට් එක උඩට ගියේ නැති වුණොත් මේ හරිය පහු කරගෙන මෙන්න මේ ඒරියා එකට ආපහු මාකට් එක සෙල් වෙයි. බොහෝ දුරට සෙල් වෙන්න පුළුවන්. හැබැයි මේ ඒරියා එකේදී ආපහු අවදානම් ඒරියා එකක් මොන වේද කියලා හිතන්න බෑ. සමහරවිට මෙතනින් ආපහු මේ හරිය බ්‍රේක් වුණොත් පල්ලෙහාට යන්න පුළුවන්. මේ හරිය බවුන්ස් වුණොත් ආපහු මාකට් එක මේ පැත්තට හැරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඒරියා එකේදී ට්‍රේඩ් කරනකොට බලන්න ඕනේ මේ ට්‍රේඩ් කරන්න එපා. ට්‍රේඩ් කරනවා නම් හොඳට 4 hour අඩුම ගානේ 4 hour වත් කැන්ඩල් දෙක තුනක් හැදෙන විදිය බලලා, ඒ කියන්නේ ෂැඩෝ එකක් එක්ක බවුන්ස් වෙන විදියට හැදෙනවද කියලා බලලා තමයි එන්ටර් වෙන්න ඕනේ. එහෙම නැතුව එන්ටර් වෙන එක හොඳ නැහැ. මේ එන්ටර් වුණොත් රිස්ක් එක වැඩි. ඉතින් ලෝන් ටර්ම් එන්ටර් වෙනකොට රිස්ක් එක වැඩියෙන් ගන්නවා. ඒක හොඳ තැනකින් එන්ටර් වෙන්න ඕනේ. හොඳ තැන් වලින් එන්ටර් වුණොත් තමයි ලෝන් ටර්ම් ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඉතින් ෂෝට් ටර්ම් කළත් එහෙමයි. 1 hour වලින් එන්ටර් වුණත් හොඳ තැන් වලින් එන්ටර් වෙන්න ඕනේ. ඉතින් 1 hour එන්ටර් වෙනවා නම් අපි පොඩ්ඩක් මාකට් එක බලන් ඉන්න වෙනවා. මොකද 1 hour කැන්ඩල් එකක් හැදෙන හැම කැන්ඩල් එකම බලන් ඉන්න වෙනවා. අපිට එහෙම බලන් ඉන්න වෙලාවක් නැත්තම් 4 hour chart එකෙන් එන්ටර් වෙන්න පුළුවන්. මොකද හැම වෙලේම මාකට් එක බලන්න ගියාම ඔළුවට බරක්. ඉතින් ඒක නිසා 4 hour chart එක බලලා එන්ටර් වෙන්න පුළුවන්. 4 hour chart එකේ මෙහෙම බවුන්ස් වෙනවා නම් එන්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම රෙසිස්ටන්ට් වෙනවා නම් එන්ටර් වෙන්න පුළුවන්. ෂෝට් ටර්ම් කරනවා නම් 1 hour වලින් එන්ටර් වෙන්න පුළුවන්. වෙලාවක් තියෙන වෙලාවක ෂෝට් ටර්ම් එන්ටර් වෙන්න. ලෝන් ටර්ම් එන්ටර් වෙනවා නම් 4 hour බලන්න, ඩේලි බලන්න ඒ යන විදිය. ඒක තමයි කියන්නේ. තව මොකක්ද මේ මාකට් එක මේ දවසේ ඉඳන්, ඒ කියන්නේ 2016 12 වෙනි මාසේ ඉඳන් අප් ට්‍රෙන්ඩ් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට 2017 දෙවෙනි මාසේ 27 වෙනිදා අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. මේ අප් ට්‍රෙන්ඩ් එකට අපිට පිබොනාසි ටෝල් එකක් ඇන්දොත්, පිබොනාසි රීට්‍රේස්මන්ට් එක ඇන්දොත් රීට්‍රේස්මන්ට් වෙන තැන බලා ගන්න පුළුවන්. මේ ආපස්සට හැරලා ගිය තැන. හරි මං ඇන්දා. මේක බැලුවම පස්සේ තේරෙනවා මේ අප් ට්‍රෙන්ඩ් එක මෙහෙමයි යන්නේ. මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එක ගිහිලා තියෙනවා. 12 වෙනි මාසෙන් පස්සේ මේ අප් ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ මෙතනදී මාකට් එක හැරලා තියෙනවා. හැරුණාන් පස්සේ මාකට් එක මේ හරියට ඇවිල්ලා තියෙනවා සෙල් වෙලා. නමුත් මාකට් එක මේ හරිය 50 රේඛාවේදී ආපහු 50 රේඛාවට ආසන්නයේදී පිබුණාද ආපහු බෝලිෂ් කැන්ඩල් එකක් හදලා තියෙනවා. නමුත් මම හිතනවා මේක ටෙස්ට් කරලා මාකට් එක ආපහු මේ හරියට ආපස්සට එයි කියලා. මේ හරිය ටෙස්ට් කරලා ආපස්සට එයි නිවුස් තියෙන නිසා ආපස්සට ඇවිල්ලා සමහර විට මේ ලයින් එක චෙක් කරයි. මේ ලයින් එක චෙක් කරලා මේ ලයින් එකට බ්‍රේක් වුණොත් මේ 61.8 දී රීට්‍රේස්මන්ට් කරන තැනටම ගිහිල්ලා රීට්‍රේස් කරයි කියලා හිතන්නේ මාකට් එක ලෝන් ටර්ම්.
එතකොට ලොන් ටර්ම් හිතුවොත් ගෝල්ඩ් මාකට් එක සේල්. නමුත් එන්ටර් වෙන්න තැන් තාම සෙල් එන්ට්‍රි එකක් දැන් එන්ටර් වෙන කෙනෙක්ට එන්ටර් වෙන්න තැනක් හරියටම හොයාගන්න අමාරුයි. තාම ලොන් ටර්ම් එන්ටර් වෙනවා නම් එන්ටර් වෙන්න අමාරුයි. ෂෝට් ටර්ම් එන්ටර් වෙනවා නම් මං කිව්වා වගේ මේ ඒරියා එකේ තමයි එන්ටර් මේ පොඩි ලාභයක් ගන්න පුළුවන්. ලොන් ටර්ම් එන්ටර් වෙනවා නම් තාම සිග්නල් එකක් නැහැ ලොන් ටර්ම් එන්ටර් වෙන්න. ඔක තමයි තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම ගෝල්ඩ් මාකට් එක ලබන සතියේ කරන්න තියෙන්නේ පොඩි ප්‍රොෆිට් වලට යන්න ඕනේ මේ ඒරියා එක ඇතුළේදී යන්න ඕනේ. ඊට කලින් මොනවාරි මාකට් එක වෙනස් වුණොත් අපි බලමු, කතා කරමු. ගෲප් එකේ අයත් එක්ක හැමෝම කතා කරමු. මම මේ මගේ අයිඩියා එකක් දෙන්නේ. අපි ට්‍රේඩ් කරන්න කලින් හැම සතියෙම සෙනසුරාදා ඉරිදා ප්ලෑන් කරොත් කොහොමද මාකට් එක වෙලා තියෙන්නේ, ගිය සතියේ ගත්තම මාකට් එක ඩවුන් වෙලාද අප් වෙලාද ඊට පස්සේ වෙන්නේ මොකද කියලා ප්ලෑන් කරලා මාකට් එකට ගියොත් අපිට ලොස් වෙන ප්‍රමාණය අඩු කරගෙන ප්‍රොෆිට් වෙන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒකයි මම හිතන්නේ. මම මේකට සෙල් දාලා තියෙන්නේ ගිය සතිය අන්තිම වෙනකොට මම සෙල් මාකට් එකට සෙල් එන්ට්‍රි එක දාලා තියෙන්නේ. සෙල් එන්ට්‍රි දාලා මම එන්ටර් වෙලා තියෙන්නේ ගෝල්ඩ් මාකට් එකට. මෙන්න මේ හරියෙන් මම සෙල් එන්ට්‍රි වුණා මගේ රියල් account එකේ. ඒකයි ඉතින් මේ හරියට සෙල් එන්ට්‍රි වෙලා තියෙනවා. නමුත් මේ හරියට ඇයි කියලා හිතනවා. මේ හරියට වීක් කැන්ඩල් එකක් හැදුවොත් මම ආපහු මේ හරියනු සෙල් එන්ට්‍රි එකක් සෙල් එන්ටර් වෙනවා. මොකද මේ හරියට ආපහු මාකට් එකේ ඉන්න පුළුවන් නිසා. ඒතර ලාභයක් තියෙනවා. දෙක තුනක් එන්ටර් වුණාම ලාභයක් තියෙනවා. හැබැයි එන්ටර් වෙන්න ඕන හරි තැනකින්. ඒ වගේම ලොන් ටර්ම් කරනවා නම් මම කියන්නේ හොඳ ලොට් සයිස් අඩුවෙන් යන්න ඕනේ. මොකද මාජින් එක ගොඩක් ඕනේ. ඒක නිසා ලොට් සයිස් අඩුවෙන් කරන්න ඕනේ. ඉතින් 0.1 0.2 වගේ කරන්න. 0.1 කරනවා නම් හොඳයි. එක තැනකින් එන්ටර් වෙන්න. ඊට පස්සේ ආපහු තව තැනකින් එන්ටර් වෙන්න පුළුවන්. එහෙම තැන් දෙක තුනකින් එන්ටර් වෙන්න පුළුවන්. ලොට් සයිස් අඩුවෙන් යවුවා. ඒතකොට තැන් දෙක තුනකින් එන්ටර් වෙනකොට රිස්ක් එක අඩුයි. ප්‍රොෆිට් එක වැඩි. ඒ වගේම මොනවා හරි වුණොත් ට්‍රේඩ් පහක් එන්ටර් වුණා කියමු 0.1කින්. ඒතකොට ඔක්කොම ලොට් සයිස් 0.5යි. ඒ ට්‍රේඩ් පහම ලොස් වෙන්නේ නැහනේ. ඒ ට්‍රේඩ් පහම හරි තැන්වලදී වන්ට වුණොත් ට්‍රේඩ් පහම ලොස් වෙන්නේ නැහැ. පහෙන් දෙකක් ලොස් වෙනවා, තුනක් ප්‍රොෆිට් වෙනවා. එතන මම පහම ක්ලෝස් කරගත්තොත් තුනක ප්‍රොෆිට් එකක් තියෙනවා. එකපාර ලොට් සයිස් පහෙන් එන්ටර් වුණොත් මොකද වෙන්නේ? මොනවත් කරගන්න බැරි වෙනවා. ලොස් එකෙම තමයි එළියට යන්න වෙන්නේ මාකට් එකේ. ඒකයි පොඩි ලොට් සයිස් එකකින් ට්‍රේඩ් එක තැන් වලින් අපිට ප්ලෑන් කරලා එන්ටර් වුණොත් ප්‍රොෆිට් එක ගන්න ලේසි. ලොන් ටර්ම් ලේසි. රිස්ක් එක අඩුයි. මොකද අපි හිතන විදිහටම මාකට් එක යන්නේ නැහැ. කාටවත් කියන්න බෑ මාකට් එක මෙහෙමම වෙයි කියලා. ඕන කෙනෙක් අනුමානයක් විතරයි කරන්නේ. ඒ අනුමානයක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැම වෙලෙම අපි හිතන්න ඕන අපිට අනුමානය නොවුනොත් අපි කොහොමද මාකට් එකේ ලොස් එක අඩු කරගෙන ස්ටොප් ලොස් තියාගෙන කොහොමද මාකට් එකේ එළියට යන්නේ. එහෙම ප්ලෑන් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම මාකට් එක මාජින් එක තියෙන්න ඕනේ. කොහොමද කියලා ස්ටොප් ලොස් දාන්න ඕනේ. ස්ටොප් ලොස් හරි තැන්වල දාන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. ස්ටොප් ලොස් එක හිට් වෙලා යනවා. ආපහු මාකට් එකේ හරිය හැරෙනවා. ඉතින් ඒක ෂෝට් ටර්ම් කරනවා නම් බලන් ඉන්න වෙනවා. 1 hour කැන්ඩල් හැම එකක්ම බලන්න වෙනවා. මේ ඒරියාගේ ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරනවා නම් එහෙම බලන්න බැරි නම් ෂෝට් ටර්ම් එන්ටර් වෙන්න එපා. හොඳම වැඩේ ලොන් ටර්ම් එන්ටර් වෙන්න අවස්ථාවක් එනකන් ඉන්න එක. තාම අවස්ථාවක් ලොන් ටර්ම් නම් එන්ටර් වෙන්න තැනක් නැහැ. ඒක නිසා ගෝල්ඩ් මාකට් එක ලොන් ටර්ම් එන්ටර් වෙන්න විදියක් නැහැ. හරි මේ වීඩියෝ එකෙන් කතා කරේ ගෝල්ඩ් ගැන. ගෝල්ඩ් ට්‍රේඩ් කරන ඉන්න කට්ටිය ගැන. ඉතින් බලන්න ඉන්ඩිකේටර් දාලා නැහැ මම එකක්වත්. මාකට් එක යන විදිය අනුව තමයි හිතුවේ. කියන්නේ මේ මන්ත්ලි, වීක්ලි, ඩේලි බලලා කොහොමද හිතුවේ.
තවදුරටත් ගෝල්ඩ් මාකට් එක සෙල් වෙන්න පුළුවන් ලෝන් ටර්ම්. නමුත් සෙල් වෙනවා කියන සිග්නල් එකක් දැනට ලැබිලා නැහැ. කැනල් වලින් එහෙම සිග්නල් කියලා නැහැ. ඔබ හොයාගන්න විදියක් නැහැ කැනල් ස්ටික් දැනට හැදෙන විදියට. ඒක නිසා ඉතින් කැනල් හැදෙනකන් ඉන්න වෙනවා. සෙල් වෙනවද නැද්ද කියලා බලන්න. ඉතින් 4 hour වත් අඩුම ගානේ 4 hour කැනල් එකකින්වත් සිග්නල් එකක් දෙන්න ඕනේ. මෙහෙම හැදෙනවා කියලා. මම පෙන්නන්නම් ඕන නම් එහෙම සිග්නල් දෙන තැන් මාකට් එක හැරෙනවා කියලා. මෙන්න මේ වගේ මේ පේනවා. මේකත් හොඳ සිග්නල් එකක් නෙවෙයි. මේ වගේ ෂැඩෝ එකක් හදලා උඩට ෂැඩෝ එකක් හදලා රෙඩ් කැනල් එකක් හදනවා කියන්නේ මාකට් එක පොඩ්ඩක් හැරෙන්න පුළුවන්. මේක හොඳ සිග්නල් එකක් නෙවෙයි. මොකද මේකේ බොඩි එක පොඩි. හොඳ සිග්නල් එකක් නම් මෙන්න මේ වගේ හොඳ සිග්නල් නේ. පේනවා. ෂැඩෝ එක ලොකුයි. බොඩි එක වැඩි. බෙයාරිස් සෙල් කැනල් එකේ බොඩි එක වැඩි. පෑ අතරේ. ඒ කියන්නේ මේක හොඳ සිග්නල් එකක් සෙල් වෙනවා කියන්නේ. මේ වගේ ඉතින් සිග්නල් තියෙනවා. බලමු ඉතින් ඔයගොල්ලෝ බලන්න මේක තමයි මම ගෝල්ඩ් ගැන ලබන සතියේ ට්‍රේඩ් කරන විදිය ප්ලෑන් කරන තියෙන විදිය ලෝන් ටර්ම් එන්ටර් වෙන්න තැනක් නැහැ. ෂෝට් ටර්ම් කරනවා නම් බලන් ඉන්න වෙනවා අනිවාර්යෙන්. බලන් ඉන්න බැරි නම් කරන්න එපා. අපරාධේ මාකට් එක මොන පැත්තට හැරෙයිද කියලා කියන්න බෑ ෂෝට් ටර්ම් කරනකොට. ගෝල්ඩ් මාකට් එක ලබන සතියේ තියෙන විදියට